Hi guys, welcome to another Nano Master video. ඉතින් මේ වීඩියෝ එකේ විශේෂත්වය තමයි මම මේ සැරේ මැරුණොත් එහෙම මට මගේ ෆේස් රිවීල් එකක් කරන්න වෙනවා. ඒ වගේම ඔයාලා දන්නවා මට ඒක කරන්න ඕනේ නැහැ. ඒක හින්දා මම මේකේ උඩරිම මැරෙන්නේ නැති වෙන්න කරන්න හදනවා. ඉතින් මගේ ගෝල් එක තමයි අයන් හොයාගන්න එක. අයන් හොයාගත්තොත් මම දිනුයි. එතකොට මගේ ෆේස් රිවීල් එක මට කරන්න වෙන්නේ නැහැ. ඒක ගොඩක් හොඳයි. ඉක්කන්ට අයන් හම්බෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඉතින් එහෙම වෙන්න කියලා මම ආයෙත් ප්‍රාර්ථනා කරනවා. guys ඉතින් මේ ගහ කඩා ගන්න වෙලා යනවා මට. මේක අයන් හොයාගන්න කොච්චර වෙලා යයිද දන්නේ නැහැ. අයියේ ඔයා මං කියන දේ අහන්නකො මට ඉතින් guys මං YouTube එකේ යනකොට දැක්කා ෂීප්ලා ඒකේ තියෙන්නේ 32 craftsman ඉතින් මං ගහන්නේ Minecraft කියන craftsman මං ගහන්නේ මං දැක්කා ඒකේ guns mod එකක් තියෙනවා craftsman වලට. ඉතින් guys ඔයාලා හිතනවාද මම ඒක ගන්නවද කියලා කමෙන්ට් එකක් දාන්න. හරි crafting table එක හදාගත්තා. අපිට ඕනේ shovel එකකුයි axe එකකුයි pickaxe එකකුයි sword එක. ඉතින් අපි මෙතන ටික හදාගන්නවා. කොක්කටත් කියලා අපි shovel එක හදාගමු. boat එකක් එහෙම හදන්න ඕනුත්. හරි yes guys මේක මම පොඩ්ඩක් මල්ලියමයි වද දෙනවා මට ගලෙන්න guys ඉතින් අපි බලන්න ඕනේ වටපිටාව. මෙතන හිටපු ෂීප්ලා දෙන්න නෑනේ. එකෙක් ඉන්නවා guys. එතකොට අනිත් එක තමයි නැත්තේ guys. හරි එකෙක් මෙතන ඉන්නවා. මෙතන හිටපු ෂීප් එක නෑ. ඉතින් guys නැනවස්ට ආයෙත් ආවා. හරි මේක කඩාගෙන ඉමුද ස්ටෝන් අයියා ස්ටෝන් තිබ්බා දැක්කා මුළු ස්ටෝන් නෑනේ. ඔව් guys කියන්න බෑ මොකද මම නැති ටිකේ ක්‍රීපර් කෙනෙක් එහෙම ආවොත් වන්නේ ෂීප් කෙනෙක්. හරි ෂීප් මරුවා කොයිතුරු ෂීප්ලා අපි කේව් එක හරි අනි ෂීප් මෙතන ෂීප්ලා ටික මරා ගන්න ඕනේ මොකද මට බෙඩ් එකක් හදා ගන්න ඕනේ. අයියා අපි කේව් එකට යන්න ඕනේ. ඔහෙ නෙමෙයි. කේව් එක යන්න කලින් අනි ෂීප් හොයාගමු. මොකද අපි ගාව එච්චර හොඳ ස්ටූල් හිටන්නේ නැහැ. මට ඇහුණා කේව් කෙනෙක් ඉන්නවා. මල්ලිලා ෂීප්ලා ඉන්න තැන පෙන්නුවා. හරි පළවෙනි හාට් එකක් දැන් විදුණා. මෙතන බෙරි පැලයක් තියෙනවා. මේක දැක්කේ. ස්ටෝන් අපිට වැඩක් නෑ දැන්. ඔය හිතන දේද? හිම වලට යන්න එපා. හිම වලට මම කොහොමද යන්නේ? තව ෂීප් කෙනෙක් අර මොකක්ද අර? අර හිම ගුලයක් මොකද්ද මන්ද තියෙන්නේ? ඉග්ලූ එකක්ද කොහෙද? ඕ ගයිස් ඉග්ලූ එකක්. මොකද්ද ඉග්ලූ? වාසනාව තමයි ගයිස් වාසනාව. ඉග්ලූ එකේ මොකද්ද වෙන්නේ? ඉග්ලූ එකක් තියනවා කියන්නේ ගයිස් මේක අනිවාර්යෙන් හොද්දම වඩු ටිකක් තියෙනවා. නෑ. මම හිතුවා හරි මේක ඉග්ලූ එකක්. මොකද්ද? බෙඩ් එකක් තියලා ගයිස්. ඉතින් වාසනාව කියන්න ඕන ඕකට. වාසනාව දොර ඇරලා. කාපට් තුන විදිහට මේක යට මොනවා හරි කියන්න ඕනේ. නෑ. බලමු. නෑ මොනවද නෑ. ෆර්නිචර් අපිට ඕන වෙනවා. ෆර්නිචර් එකත් කඩාගමු. ක්‍රාෆ්ටින් ටේබල් ඕනේ. වාසනාව දොර ඇරලා. ෆොක්ස්ලා ඉන්නවා මට උන්ට දැම්ම කරදර කරන්න විදියක් නෑ. දැන් අපි ඉන්වෙන්ටරි එක හදාගමු අපි. ඒ කියන්නේ දැන් අපි අපිට ඕන කරන බඩු ටික වාසනාව දොර ඇරලා
අනිත් ඒවා වැඩ ගන්න තියෙනවා. ඉස්සරහනේ කුරු බැරිලා පපා ෆේනි මල්ලිට මොකක් හරි අමාරුවක් ඇවිල්ලා අපිට ෆුඩ් ඕන වෙනවා ගයිස්. ඒකින්ද ෆුඩ් තියමු. මේක මෙතනින් දාමු. සෝනිස් එක අනිවාර්යෙන් ඕන වෙනවා. දැන් පුළුවන් ඉතින් අපේ මල්ලි මෙච්චර වෙලා මට වද දුන්නා. ඒ අයියා තව ඉග්ලු එකක් තිබ්බනම් කොහොමද? නියමයි. වැඩ කරමු. ඒ අයියා සමහර ඉග්ලු වල තියෙනවා චෙස්. ඔව් ඉතින් මේකේ අවාසනාවන්ත විදිහට චෙස් තිබ්බේ නෑ. මොකද්ද දැන් ගයිස් ගේම් එක ලැග් වෙනවා. ඉතින් මොකක් කියලාද දන්නේ නෑ මම. ගේම් එක ඇත්තටම ලැග් වෙනවා. ඔයාලටත් ඒක තේරෙනවා ඇති. අපිට විලේජ් එකක් හම්බෙන්නේ. ශීප්ලා දෙන්න බලන්න ගයිස් ඉතින් අච්චර මැරිගෙන ඉග්ලු එකට ගියා. මෙතන ශීප්ලා ඉන්නවා. කොහොමදත් අපි කඩාගමු. මොකද කියන්න බෑ. බෙඩ් එක කැඩුනොත් එහෙම අපිට නැතිව වෙන්නේ. මොකටද? බෙඩ් එක කැඩෙනවද මම මයින්ක්‍රාෆ්ට් එකේ මම දන්නෙත් නෑ ගයිස්. ඒ ස්ටෝන්. ඉතින් මල්ලි කොහේ හරි ස්ටෝන් තියෙනවා. මේ. ඔව් මල්ලි උඹට තියෙන ඇහන්න නෙමෙයි ඇස් එනට. ඇස් ගෙනාපු නැව. හරි කඩාගමු. වසන වදුර එනිස yes වසනී වදුර එනිස. ඉතින් guys ආරම්භය නම් හොඳයි. තාම එක heart එකයි damage කරගත්තේ. ඒකත් දැන් recover වුණා. අපිට ඒ කෝල් තව දැන් මතක් වුණේ අපිට කෝල් හදන්න නම් පළවෙනියටම crafting table එක ඕන වෙනවා. හදින්න crafting table එක අපි මෙතනින් තියමු. දැන් අපිට ඕනේ ටික් අයි අනේ guys මල්ලිට paper තියෙනවා. මල්ලි යනවා ඉතින්. හරි ඔන්න දැන් අපිට බුරියානි මට ඇති බුරියානි එකේ රහක්වත් නැහැ. කඩෙන් ගෙනාවු ඒවට. හට්ටියක් ඉතින් guys ඉතින් මෙතන වෙන දේවල් හට්ටියේ රහක්වත් නැහැ පිටරේ. කෝල් මට බෑ මං තාත්තගෙන් ඇහුවා. කෝල් අපිට හෙනට හම්බෙනවා. ඒකින්ද තවත් කෝල්. අපි හොයාගමු. දැන් මෙතන ගේමින් එක අපි වාගෙන නවත්තන්න වෙයිද දන්නේ නැහැ. මල්ලි යන්නෙත් නැහැ. මට නවත්තන්න කියලා. ඉතින් මං කරපු වලිය මොකද තියෙන්නේ මට මුලින්ම. ඒක තමයි කියන්නේ. තවත් කෝ උඩ ඊට ගන්න. guys දන්නේ ෆයිල් එක මගේ බෑග් එකේ තියෙනවා. guys ඉතින් අපි මෙතනින් කඩාගෙන යනවා. දැන් අපිට ඕන වෙනවා මේ ගහත් chop down කරගන්න. මොකද අපිට stone ඕන වෙනවා. අයියේ මං ඉග්ලු වල දන්නේ නැහැ chest තියනවා කියලා. I don't know about that. The wood 17 in guys කෝල් 14ක් අපිට ආවා. කෝ අපේ chest එක මට හිතන විදිහට අයියේ කෝ අපි crafting table එක කඩාගත්තා. තවත් කරමු. හරි බස්සිනේ වතුර ඇරිලි. guys මෙතන මල්ලි ඉස්සෙල්ලා වතුර ඇරිලි. හරි 17යි 28යි අපිට තියෙනවා 45. වැඩ ගන්න නැත්තේ මොකද්ද අපිට ඕනේ? මන් දන්නවා වැඩ කරන්නේ නැත්තේ මොකද්ද කියලා. මෙන්න මේ කාපට් එකයි ඩර්ට් ටිකයි. අපිට දැනට මේක වැඩක් නැහැ. ඉතින් වර්ෂනාව දොර ඇරලා නැහැ. මාගේ රාග ඔබ ගරියා. කටවහවන්නද? මෙතන මල්ලි පිස්සුවක් ඇදිලා මොකක් හරි. මම මේක දන්නේ නැහැ. අපිට මේක දැන් ඕනේ නැහැ. මට හිතෙනවා දැන් බෑගෙන යන්න ඉර. ඉතින් අපිට යන්න වෙනවා. අයියා අර තවස අපියන් මෙන්න මේ වගේ තැනකට. මොකද එලි පිටින් ඉන්න එක හොඳ. ඊට බෑගෙන යද්දි කියන්නේ නැහැ කියන්නේ. අපි පීන යමු. වාසනාවද ඉර අතන බෑගෙන යන උන් කියන රිස්පොන් පොයින්ට් එක සෙට්. එනවාට නයිට් ටයිම් එක වෙලා නැහැ කියලා.
යකෝ ඉර බහැලා යනවා. හරි හරි මේ අයියා ඉර දිහා බලාගෙන ඉන්න. අම්මේ. ඇති අංකල් ගයිස් කොහොම හරි අපිට නිදා ගන්න පුළුවන් වුණා. මොබ්ස්ලත් නෑ. ඒක හොඳ. අපේ හાર્ට් එකකුත් තාම නෑ. හાર્ට් එකක්වත් අපිට හංග්‍රි ලෙවල් එක. හංගර් ලෙවල් එක හොඳටම තියෙනවා. ෂීප් කෙනෙක් ඉන්නවා. වුල්ෆ් කෙනෙක් ඉන්නවා. මගේ කෙනෙක් ඉන්නවා. අපිට දැන් ඕන ක්‍රාෆ්ටින් ටේබල් එක. සොම්බි කෙනෙක් වගේ ගයිස් මන් දැක්කේ. ස්ටික්ස් ටිකක් හදාගන්න ඕනේ අපි. මොකටද ස්ටික් ඔබට? විසමේක හොක්ක මේල කෙක්කේ. රැකද? මල්ලි මෙතන බීට් බොක්ස් ගහන්න හදනවා. උනාට ඉතින් කේස් එක තියන්නේ උට බීට් බොක්ස් බෑ. වසනාව දොර ඇරලෝ. ගයිස් ඉතින් මේ වසනාව දොර ඇරලෝ. කට වහගන්නවද? ගයිස් මේ උට පිස්සු හැදිලා ගණන් ගන්න එපා ඒවා. වසනාව දොර ඇරලා. ලා වාස. හරි. කඩෝරාන ඕන දේවල් ටික හදාගත්තා. අස්සේ ගෙහගේ සායි. අපි අයන් හොයාගත්තොත් ගයිස් ගොඩේ ගොඩ. ඔයාලා නෙමෙයි මං ගොඩ. එතකොට මට ෆේස් රිවීල් එක කරන්න වෙන්නේ නෑ. අයියා හංග්‍රි ලෙවල් එක. පික් කෙනෙකුත් ඉන්නවා. ඒ ඉන්න පික්ක මරා ගන්නවා. දැන් ඔයාලා ප්‍රාර්ථනා කරන්න එපා නේ මට අයන් හම්බෙන්න එපා කියලා. මොකද මම පවුනේ. පවුලේ ඒකින්ද හම්බෙන්න එපා කියලා කියන. අද ඉතින් ගයිස් සවුන්ඩ් සිස්ටම් එක මට එක සැරේම දාන්න බෑ. මොකද කිව්වොත් එහෙම මගේ හොඳ යාළුවා බාසුරු නෑ. එඩිටර් ද දායි ඒකින්ද ඔයාලා සද්ද ඇහි. අයියා දැන් අපි යන්න ඕනේ කේව් එකක් හොයාගෙන. කේව් එක නැතුව රුයින් පෝටල් එකක් වගේ හම්බුනොත් එහෙම හොඳයි. ඉතින් එතකොට අපිට පුළුවන් මොකේද චිකන් හොයාගන්න නිකම්ම. ඉතින් ගයිස් ඔයාලා මගේ වීඩියෝ බලනවා නම් ඒ වීඩියෝ එකට කැමති නම් අනිවාර්යෙන් සපෝට් එකක් දෙන්න, subscribe කරලා like එකක් දාලා ඔයාලා තාතල් ඕන කියන්නේ ඉතින් ආතල් දෙනවම සෑන් තියනවා කැව් කෙනෙක් ඉන්න. කව් කෙනෙකුත් හම්බුණා ගයිස්. yes දැන් අපේ ඉන්වෙන්ටරි එක ෆුල් මේ මෙතන බලන්න කේව් එකක් තියෙනවද කියලා. ඔක්කොම හයි කාලෙමු. මොකද ගයිස් හැමදේටම ෆුල් බඩක් ඕන වෙනවා අපිට. ෆුල් බඩක්. හරි මෙන්න මෙතන බලන්න කේව් එකක් තියෙනවද කියලා. 4 හරි කේව් එකක් තියෙනවද බලමු. කේව් එකකින් ඉතින් අපි අයන්න හොයාගත්තොත් ගොඩක් හොඳ. කලු නෑ කේව් එකක් නෑ. බෙරිස් ඔය බෙරි ළඟ ඉන්න එපා. ගොඩක් ඌ හොඳයි. ඩැමේජ් වෙනවා. තවත් ඉග්ලු එක. තවත් ඉග්ලු එකක්ද නැත්නම් අපි කඩපි. වටේ ගිහිල්ලාද බලමු ගයිස්. නෑ මං කියන්න අපි. මම හිතන විදිහට වටේ ගිහිල්ලා අපි ඔව් තවත් ඉග්ලු එක. නෑ අපි වටේ ගිහිල්ලා. අපි වටේ ගිහිල්ලා ගයිස් ඉතින් ඒ හිම පැත්තට මට ජීවිතේට හිතන විදිහට දැන් අපේ පැත්තෙන් ෆොක්ස් කෙනෙක් එනවා. මට හිතන විදිහට ඌ ඩැමේජ් එකක් දෙනවා අපිට. අනේ හිම පැත්තට අයියා යන්නත් බෑ. අපි මම දැක්කා මට මතක හැටියට අතන තිබ්බ රිවර් බැංක් එකේ එහා පැත්තේ අයිලන්ඩ් එකක් තිබ්බා. ඉතින් අපි බෝට් එක හදාමු. හයි මචං. වරවා. මචං මරුවා. ඔයාලා කාට හරි මට ඩොනේෂන් දෙන්න ඕනේද? ගස් වලට හරි. ගස් වල නම් ඉතින් ඩොනේෂන් ඉල්ලන්න ඕනේ නැහැ. අල්නෝමලි දෙනවා. අවද්දේ. කේව් එකක් තියෙනවා ගයිස්. මේ ගාන තිබ්බත් ගොඩේ ගොඩ. නැත්තම් මම මඩේ වල. කෝ වැඩකටම නෑ. වැඩකට බොනේ නෑ. ඉතින් ඒකේ නෑ ඔය ගයිස්. කේව් එක තමයි මං කිව්වා කේව් එක. වැඩකටම නෑ. බෙරියා. ගයිස් ඔයාලා තේරෙනවද නිකන් ගේම් එක ලැග් වෙනවා වගේ සීන් එක? ගේම් එක ලැග් වෙනවා ගයිස්. ගේම් එක ලැග් වෙනවද නැත්නම් මගේ මොකක් හරි අවුලක් දන්නෙත් නෑ ගයිස්. කමෙන්ට් එකක් දෙන්න ගේම් එකේද මගේද වැරද්ද කියලා. ගේම් එකේ නිකන් අර ලැග් වෙන සීන් එක තියෙනවා නේ. හිර වෙනවා වගේ. ඒතකොට නිකන් මට එපා වෙනවා. ගසක් ඇදී. කන්න ගිය මොකාට උනත් ගයිස් දන්නවනේ ගයිස් කන්න ගියත් හැම වෙලේම හිර වෙනවා නම් එපා වෙනවා කියලා. පික් එක. ඉතින් ගයිස් මේ වීඩියෝ එක ඔයාලට ඇත්තටම මගේ ෆේස් රිවීල් එක කරන්න ඕන නම් අපිට අයන් හම්බුනේත් නෑ. දාන්න
හැබැයි පුතේ ෆේස් රිවීල් එක කරනවා කියන්නේ අඩි ටර්ටල්ස්ලා අපිට පුළුවන් ටර්ටල් හෙල්මට් හදන්න පුළුවන් අපිට ටර්ටල් යන්න බෑ තොට යන්න බෑ උඹ මොකද්ද කරන්න උඹ? යේ උඹලා දුන්නා ගයිස් වැඩමනේ අපි ලෙවල් 3 විතරක් ගියා. ලෙවල් 3ට විතරක් ගියා මොනවද දුන්නේ ඒකින්ද වැඩක් නැහැ බලමු අපි මොකක්ද උට හෙන ගමන් ඒ අර තවත් අයිලන්ඩ් එකක් ඒකෙත් ස්නෝ තියනවා වගේ ගයිස් මට නම් පේන්නේ හිම ඔව් ස්නෝ තියනවා ඒකෙත් ඉතින් මේ වටේටම තියෙන අයිලන්ඩ් එකේ මේක විතරද ස්නෝ භාගයක් නැත්තේ ස්නෝ භාගයක් තියෙනවා ගයිස් ඉතින් දුවමු ඇවිද්ද පය දහසට ගියා මෙන්න මුටක් ගහලා ඒ අයියා අපිට කීයක් තියයි දෙව්වා ඒ කව් කෙනෙක් මරපු එව්වා අපිට බූට් එක ලෙද කීයක් තියෙනවද මන් දන්නේ නැහැ ඉතින් මොකක් වෙයිද දන්නේ නැහැ ඉක්කන්ට අයන් හම්බෙන්න නැත්තම් මට ෆේස් රිවීල් කරන්න වෙනවා අන්න ඒක නෑ කවුද බම්මා ඇයි අහාකෝ බල දැන් තියෙන්නේ ගයිස් ඉන්වෙන්ටරි එකට ගිහලා ට්‍රැවල් බ්ලොක් එක ගන්න ඕනේ අපි ට්‍රැවල් බ්ලොක් එක න ට්‍රැවල් අපිට වැඩක් නැති තැනකට අපි දාගමු දැන් මේක වැඩක් නැහැ දැනට හැබැයි ඒක පස්සේ ඕන වෙනවා දැන්ට වැඩක් නැත්තේ මෙන්න මේක මොකද අයන් හම්බුනොත් විතරයි අපිට ඒක ඕන වෙන්නේ ට්‍රැවල් අංක 1 මෙන්න මෙතන කියමු කඩමු නයිට් ටයිම් වෙන්නත් තව වෙලා තියෙනවා ඉන්න කඩමු ජීවිතේට කැඩුවේ නැති ගානට අයියා අපි ඕක අතින් කඩමුද නැත්නම් X එකෙන් කඩමුද X එකෙන් කඩමු ගයිස් ඉතින් X එකෙන් කඩද්දී අපිට පුළුවන් ඔය X නෙමෙයි X එකෙන් කඩන්න ඕනේ ටික X එකෙන් ඇත්තටම මේකට ගොඩක් වෙලා යනවා ඇයි දන්නේ අම්මා බෑපා කරන්න බෑ ඉතින් ගයිස් මෙතන මල්ලිට පේපර් කරන්න ඉන්නලු අම්මා අම්මේ නූලෙන් බේග් ගහගත්තා අනේ අම්මා බෑපා කරන්න බෑ අපි යන් ගයිස් අනිත් අයිලන්ඩ් එකට යන්න අනේ මට බෑපා කරන්න බෑ පේපර් ඉවරයි දැන් අපි යන්න හදන්නේ අනිත් අයිලන්ඩ් එකට මම ප්‍රාර්ථනා කරනවා මේකවත් කේව් එකක් තියනවා නම් හොඳ අයිලන්ඩ් එකේ yes ගයිස් මට හිතන විදිහට මම වීඩියෝ එක කට් කරනවා මොකද අම්මට උදව් කරන්න යනවානේ ඉතින් අම්මා කියන දෙයට කවදාකවත් බෑ කියන්න එපා මට කරන්න තියෙන්නේ දැන් 1 2 3 4 5 හරි ගයිස් ඉතින් වීඩියෝ එක කට් වෙනවා දැන්ට මම ආයෙත් එනවා හරි ගයිස් මම ඉතින් අර වැඩෙන් ආය ආවා කේස් එක වෙලා තියෙන්නේ නයිට් ටයිම් එක ඇවිල්ලා දැන් කොහොමද මම නිදාගන්නේ මන් දන්නවා පැන්න පිට දැක්කනේ ඒක වෙන්නේ නේ එතන විලේජර් කෙනෙක් ගියා 1 2 3 ඒ කියන්නේ මේ පැත්තේ විලේජ් එකක් තියෙන්න ඕනේ ගයිස් නිදාගන්න විදිහක් නැහැ මන් දන්නවා මුන්න කියන්නේ මේ පැත්තට ඒ කියන්නේ නිදාගන්න විදිහක් තියෙනවා තව ගොඩක් වෙලා තියෙනවා කියන්නම්ද ඔන්න තයි මුට්ටක් දාන්න ඔන්න තන් කෙලින් කොහොමද දාන්නේ මන් දන්නවා ඉතින් ඔය මං කියන්නේ කොහොමද අර එක කෙලින්න මුට්ට එක දැම්මේ ඒකේ හා පැත්ත දාන්නකො මුට්ට එක එහා පැත්තට මුට්ට එකක් දාන්නකො එහා පැත්තට ඇයිද අයියෝ කඩන්නේ ගයිස් දැන් මට හිතන විදිහට ස්කෙල්ටන් ගහන්න පුළුවන් ඒකින්ද අපි වුඩ් එක දාගමු
අනේ හදික්කන්ට ඵලයන්කෝ කොහොමද නිදා yes හරි දාගත්තා කොහොමද දන්නේ ඉතින් ඒක වැදුනා මේ ඇති අන්ත හරි ගයිස් ඉතින් දැන් තියෙන්නේ නැද්ද කඩාගත්තා අරුගෙන් අපිට බෙහෙලා ඉන්න න මොකද අපි තාම හරි ගයිස් මෙතන සොම්බි විලේජර්ස්ලා ඉන්නවා කියන්නේ අනිවාර්යෙන් තියෙන්න ඕනේ විලේජ් වලක පාත කොයිද කියලා මන් දන්නේ වෙන අයිලන්ඩ් එකකද ඉන්නේ මන් දන්නේ නැති කඩාගමු මේවා ටික සොම්බි විලේජර්ස්ලාත් නෑ දැන් ඩ්‍රවුන් කෙනෙක් ඉන්නවා හිටපු සොම්බි විලේජර්ස් මැරුණා හරි ෆේස් රිවීල් එක කරන්න ගොඩක් කාලේ හරියන්නේ ඒ අයියාලා අස්කෙලිට පොලයකෝ මැරෙන්න නම් එපා මැරෙන්න එපා yes යා කෝපේ හෙල්මට් තියනවද කියලා බලමු ඉන්නකෝ ගයිස් මට ඒක ගන්න හාට් හොදටම අඩු වුණා හොඳ වෙලාවට මැරුන්නේ අයියා ගොඩක් හොඳයි මැරුණා නම් මට ෆේස් රිවීල් කරන්න යනවා අනිත් එක තමයි අපිට චෙස් ප්ලේට් එකක් හම්බෙලා ගෝල්ඩන් ඒක ගොඩක් හොඳයි දැන් අපිට ඕන වෙනවා හදන්න බෝට් එකක් අපි ඉතින් මේක මෙහාට දාගමු බෝට් එක හදමු මුලින්ම අයියා මුලින්ම අපිට චෙස් ප්ලේට් එක මෙතන දාන්න ඕන ඉතින් ගයිස් ඒක නම් ඇත්තටම ගොඩක් නූලෙන් තමයි බේරුනේ කොහොම හරි නූලෙන් හරි බේරුණා ගොඩක් ලොකු දෙයක් ඉතින් බෝට් එක හදලා ඉවරුනහම අපිට පුළුවන් මේ රෙද්දෙන් යන්න 10ට 7 19යි 24යි 31යි අයියෝ හරි හදාගත්තා දැන් අපිට තියෙන මේ ටික කඩා ගන්න ඔය බල්ලෙක් බලා ඉතින් ගයිස් අපිට පටන් ගන්නදී ඉග්ලු එකක් හම්බුනොත් හොඳයි හම්බුණා ඒක ගොඩක් හොඳයි හරි ගමන ආරම්භ කෙරුවා ඉතින් දන්නවා ගයිස් මට මේ බෝට් වැඩි කන්ට්‍රෝල් කරන්න ඕට පැත්තට මට මේ බෝට් වැඩි කන්ට්‍රෝල් කරන්න බෑ PC එකේ ගහද්දි ඒකින්ද තමයි මේ වගේ නිකන් මේ විදියට ගහන්නවා කේව් එකක් තියෙනවා අපි බලමු මේක එපා ඉන්නවද කියලා අයන් තිබ්බොත් එහෙම පටන් ගන්නෙදී ගොඩක් හොඳයි අය නෙමෙයි ඔය පැත්තේ සොම්බිලා එන්නේ ඒක මොකෙක්වත් නැහැ මොකද ඇත්තටම කිව්වොත් එහෙම ඒක වතුර පිරලා තියෙන්නේ ඒකින් ගම් වතුර තත්ත්වය ඒකටත් ගම් වතුර දාලාද කොහෙද ඔක්කොටම කලින් අපි යන් ගයිස් ඉතින් මෙන්න මේ පැත්තට බලමු මොකද ඇත්තටම කිව්වොත් මට මගේ ෆේස් එක රිවීල් කරන්න ඕනේ ඒකින්ද තමයි මම මෙච්චර මේ ගේම් එක ඔහෙන් යන්න එපා මෙන්න මේ පැත්තට යම් පාන්දරින් රිට්පක පාන්දරින් අරත්තා තෙවුන්දරි තුම්බර පාත රටින් යම් පාන්දරින් අයියා මේ මෙහෙම තියන්නේ අපි මේ පැත්තට කලින් ආවා
මෙතන උඩ බලමු විලේජ් එකක් තියෙද නැද්ද කියලා. ඔව් ගයිස් ඉතින් මට දැන් තේරෙනවා මල්ලිගේ අදහස හොඳයි කියලා. ඒකින්ද මාත් අර කේව් එකට යනවා. කේව් එකට තමයි යන්න කිව්වපට. අතින් අඩු ඕනේ. කේව් එකට ගිහින් උඹ මොනව කරන්නද? අට ගන්නද? ගයිස් ඉතින් කේව් එකට යන්නත් බයයි. මොකද ඇත්තටම කිව්වොත් එහෙම අපි ගාව තියෙන්නේ හાર્ට් පොඩ්ඩයි. 1.5 තියෙන්නේ හાર્ට්. අයියා අපි විලේජර් කෙනෙක්ව මැරුවොත් කොහොමද? නියමයි. අපිට ෆේස් මුන් තමයි පෙන්වන්නේ. විලේජර් කෙනෙක් මරලා අන්ගෝලින් කෙනෙක් අපි මැරුවොත් තමයි ඉතින් සුපි කෙල්ස් එක යන්නේ. මන් දන්නවා අපි ඔය කොටනවා. අපිට යන්නත් බෑ ගයිස් කේව් වලට. හાર્ට් දෙකක් ඉතුරු කරගෙන. හાર્ට් දෙකයි තියෙන්නේ ගයිස්. අමතුයි න හතක් තියෙනවා. ඉතින් මට පේන විදිහට ගයිස් මේ කොහේ හරි විලේජ් එකක් තියෙන්න ඕනේ. මොකද සොම්බි විලේජර්ස්ලා ඇති වෙන්න නම් එතන සොම්බිලා ඉන්නම ඕනේ. ඔව්. අඩේ කේව් එක හම්බෙන්කෝ අයන් තියෙන. මෙන් අමුතු මල්නේ බන් තියෙන්නේ. ගයිස් ලොක් එක දොර ඇරලා බලනවා. මෙච්චර ගහක්. ගයිස් ඉතින් මම මෙච්චර මැරිගෙන PC එකේ ගහන්නේ. ඒ කියලා ඔයාලා දන්නවා මගේ වීඩියෝ බලනවා නම්. හේතුව තමයි ලිතිකා. ලින්න පොතිකා. අයියා ලිතිකට ලින්න පොතිකා කියන්නේ අනිත් පැත්ත හරහා. ලින්න පොතික. ඒක අනිත් පැත්ත හරහා. පොතික ලින්න. එහෙනම් පොන්න ලිතික. අයියා හංග්‍රි ලෙවල් එක. ඉතින් ලිතික ඔයාලා මේක බලලා නම් ඇත්තටම සෝරි. අයියා හංග්‍රි ලෙවල් එක. ඒක ඔයාගේ වැරද්දක් මට බැනලා කරගත්ත දේ. ඉතින් මචං මට කියන්න තියෙන්නේ අපි වෙච්චර චාටර් කරන්න යන්න එපා. ඉතින් කිව්වොත් එහෙම අපි මචං වැලිකඩ මුල්ලේ සෙට් එක අත්තන ගල්ලේ ලංකාවේ. කන්න බල්ලෝ කන්න. අපිට ඉතින් දෙයක් දුන්නොත් කරලාමයි පස්සේ බලන්නේ. උඹ මට චැලෙන්ජ් කරා. මගේ චැලෙන්ජ් එක දැන්ටමත් දිනලා ඉවරයි මචං. හරි. අපි හංග්‍රි ලෙවල්. මට තියෙන ප්‍රශ්නේ තමයි දැන් මෙතන තියෙයිද විලේජ් එක? හරි. මල්ලි කිව්ව එක තමයි මට තියෙන ප්‍රශ්නේ. ඩර්ට් තියෙනවා. ඩර්ට් මට වැඩක් නැහැ. මගෙත් ඔහම තමයි උනේ. මමත් විලේජ් එකක් කරනකොට වුණා. දැන් තමයි ගයිස් මම දැක්කේ අතන. ඒකට යන්න එපා. සුපිරිම කේව් එකක් තියෙනවා. යන්න එපා සුපිරිම කේව් වුණත්. සොම්බිලා ඉන්නෝනේ. මේ වගේ වල තමයි හොඳටම බඩු තියෙන්නේ. නෑ. අනේ අයියේ යන්න එපා ඒ කේව් එකට අපි මැරුණොත් අර හાર્ට්. අපි ගාව දැන් හાર્ට් 5ක් විතර තියෙනවා. හાર્ට් පහෙන් බෑනේ. මට තියෙන ප්‍රශ්නේ එතන තියෙයිද අයන්? නෑ. ඔහොම නෙමෙයි කේව් එක. ඕකේ තියෙන අරවා ක්‍රිස්ටල් එව්ව එහෙම තියෙන්නේ. නෑ. ඉතින් ගයිස් මට පේන තෙක් මානෙක නම් තිබ්බේ නෑ අයන්. ඒ හින්දා මම මෙතන යනවා. අපි මම මේ විලේජ් එක මොනවද ට්‍රේඩ් කරන්නද කියලා. විලේජ් එක මචං මොනවද උඹ ට්‍රේඩ් කරන්නේ? ඔක්කොම රෝල්. මට කියන්න තියෙන විලේජ් වැඩක්ම නෑ. මහා අයියා විලේජ් මේ මෙතන උඩ බලමු උඩට ගියා නෑනේ අපි. අපි ගාවට කොහොම හරි ලීෂ් එකක් ආව ගයිස්. කොහොමද අයියා මම කොහොමද එතකොට විලේජ් හිටියා නම් මට හිතෙන විදිහට මේ පැත්ත බලමු. මේ පැත්ත විලේජ් එකක් තියෙනවා කියන්නේ කල් දන්නා අනිවාර්යෙන් අයන් ගෝලිම් ඉන්නවා නම් ගොඩක් හොඳයි. එහෙම නැත්තම් බ්ලැක් ස්මිත් හිටියොත් තවත් හොඳයි. නෑ ඒ තු ට්‍රේඩ් කරනවානේ. මට තියෙන ප්‍රශ්නේ තමයි දැන් කොහෙද මේ විලේජ් එක තියෙන්නේ කියන එක. මෙන්න මෙතන උඩ බලන්න. විලේජ් ඉන්නවා නම් බං. ඔයා අයියා මල්ටිප්ලේයර් නේද ගියේ? ඔව්. මං ඉන්නේ මල්ටිප්ලේයර්. ඒ කියන්නේ මේ පැත්ත බලන්න. එහෙම නෑ. වද ඉතුරු ටික මං කියන්නද? එපා.
ඒ අයියේ නෑනේ බං. මේක තමයි guys. අපි ඊට කලින් ගියයි. තියෙනවා. ඊට කලින් ගියා අපි ඉග්ලූ එකනේ අර. ඈ? අර ඉතින් guys වටේ ගිහිල්ලා Wolf කෙනෙක් නම් ගන්න ඉන්නවා. බලමු දැන් ලීස් කරන්න ඕන මෙහෙම ලීස් කියන මොකක්ද අයියේ? බදින්න ඕන. ගස් බදින්න බෑ සතෙක් බදින්න පුළුවන්. මම වුල්ෆ් කෙනෙක් කන එපා, එපා, බදින්න යන්නේ. ගොඩක් භයානකයි ඒවා. පයින් හායි මචං බොක්ක මට යන්න දෙන්න. please please මට please බයයි. guys එතන තියෙන කොප එතරයිද? are you serious? ඒ අයියේ රෑ වේගෙන නේද එන්නේ? ඔව් රෑ වේගෙනත් එනවා. නෑ උදේ. තාම උදේ කියලා කිව්වට හවස. කිව්වට අයියා කොහොමද විලේජ් එක මේකේ එන්නේ? මන් දන්නේ ඒක හපන් විලේජ් එකකින්. guys මෙතන මල්ලි මට බයිනවා විලේජ් එක එන්නේ කොහොමද කියලා. ඉතින් guys මම ඒක දන්නේ නැහැ නේ අත්‍තරම. කලින්ම නින්දට යනවා නැත්නම් මොබ්ස් අපිට ඇටැක් ගයිස් ඇටැක් ඒ අපේ බෙඩ් එක නැගිට ගමන් මොබ්ස් ලා ගෙනින්නත් පුළුවන්. ෂීප් බලමු ෂීප් කෙනෙක් අපිට ලීෂ් කරන්න රයිට්ද ලෙෆ්ට්ද මොනකෙක්ද කියලා. පික් කෙනෙක් ඉන්නවා. අරුට නම් ආතල් මචං බුක් රයිට් ක්ලික් නේද? ඔව් ගයිස් මට හිතුණා රයිට් ක්ලික් කියලා. රයිට් ක්ලික් තමයි හිව්වා වගේ. පික් කෙනෙක් නම් ඉන්නවා. අපි මෙයාව අරගෙන ගිහිල්ලා කාටවත් දෙන්නේ නැහැ. අපිට ඕනේ අයන් ඉතින් ගයිස් තියෙන අපි කේස් මොන එක තෙක් මානේ යනවද අයියේ? මොන රෙද්දක යනවද කියලා මමත් දන්නේ නැහැ මල්ලි. ඒක මගෙන් අහන්න එපා. එතකොට විලේජ් එක එන්නේ කොහොමද? මන් දන්නේ නැහැ බං ඉතින් මගෙන් අහන්නේ. මම මේකෙන් මෙහෙද? ස්ටෝන් තියෙනවා. ස්ටෝන් වැඩක් නැහැ අපිට ඕනේ අයන්. අපිට ලොකු කේව් තිබ්බට ඒව වල අයන් නැහැ චූටි කේව් වල නයන් තියන්නේ. ඔව් ලොකු කේව හම්බුනොත් එහෙම. එතන අනිත් පැත්තෙන් එක්සිට් එක තියෙනවා. ආයි කවුද බං මේ ගේම් එක හදපේ එක? ඉතින් ලොකු කේව් එකට ගියොත් ක්‍රිස්ටල් තමයි තියෙන්නේ. මං ඒක නම් විශ්වාස කරන්නේ නැහැ. විශ්වාස කරන්න. ඒකේ අයන් තියෙන්නත් පුළුවන්. මල්ලි කියේ නැති වුණාට අම්මට බොක්ක පිග්. වරෙන් බොස යන්න. පිග් මචං වරෙන් යන්න. ඔව් ඒකින්ද මම ඔබ අන්ඩිෂ් කරනවා. එපා. ඉදාන් එපා අයියේ. එයාවයි. අඩේ ෆොක්ස් කෙනෙක්. කේව් එක. බල්ලෝ කේව්. එපා. අපිව කෙටුවොත්. මූව මරුව ගමන්. අනේ අයියේ. ඔය යන්න. ගයිස් මෙතන මල්ලි මට බයියා. ඒ වුල්ෆ් වැල්ලුවා නම් මට ෆොක්ස් වේර ගන්න තිබ්බා. අපිට ඔක්කොටම කලින් දහම් බලන්න අනිත් පැත්තෙන් එක්සිට් එකක් තියනවාද කියලා මේකේ. නෑ. ඔව් තියෙනවා. නෑ. මේ තියෙන මොකද්ද උඩ? යන්න එපා. අපිට හાર્ඩ් ඩැමේජ් වුණොත්. ඔව් හાર્ඩ් ඩැමේජ් වුණා. ඒක මං කිව්වේ තෙක් මානික යන්න එපා කියලා. අනේ මේ මල්ලි දන්නේ නැති වචන කතා කරන්නේ නැතුව ඉන්නවද? ඒ අයියා මේ අමුතුයි නේද? ගයිස් ඉතින් මම නම් හිතන්නේ කොහොය යනවද කියලා. ලොකු ගස් මට ඒක වැඩක් නැහැ. දැන් බෝට් එක ඕන මචං. චූටි ගස් වලින් තමයි තියන්නේ. sorry. බෝට්. yes බෝට්. ඊට ඉන්වෙන්ටරි එක බලුවා මං ගියා. ඔබ කොහෙද යන්නේ? මං කියන්නේ වට මේ පැත්ත ගයිස් මම ගගක් නම් තියනවා. ගගක් කැරක් 12 මට අදාළ නැහැ මම යනවා අයන් හොයාගෙන. ඉතින් ගයිස් මේ ගේම් එකේ තියෙන හොඳම දේ තමයි රැන්ඩම් තැන් වල අයන් තියෙන්න පුළුවන්. ඒක ගොඩක් හොඳයි. අන්න අරකට යන්නත් හිතෙනවා මට. ඒකට යන්නත් එපා හිතනවා වුණාට. අඩි අඩි මොකද්ද වගේ?
what guys ඉතින් අපි ගිහිල්ලම බලමු තිබ්බත් ගොඩ නැත්තම් මඩ අඩෝ අර අයන් එකක්ද බං මේක කඩලා ඉමු guys මොකද අපේ ඔරුව හිර වෙලා මෙතන මට ඒක ඒ ස්පයිඩර් කෙනෙක් දැක්කා යු මට ඒක වැඩන්නේ දැන් යන්න ඕනේ මෙන්න මේ පැත්තට guys ඒ යන්න එපා මට හිතනවා මේක තිය කියලා හැබැයි ඉතින් තිබ්බේ නැතත් එක්ක මංගස් ක්‍රීපර් කෙනෙක් ඔබ යන්නේද බං මංගස් තමයි ක්‍රීපර් කෙනෙක් මට ඌව දාන්න ස්පයිඩර් කෙනෙක් අපි හැංගිලා ඉමු හැංගුණත් වැඩක් නැහැ ස්පයිඩර්ලා හැමතැනම අයියේ ඒකනේ මං කිව්වට තෙක්මානක යන්න එපා කියලා ඔබ ඇහුවද තෙක්මානෙක් කියලා දෙයක් නැහැ මල්ලි හරි තෙක්මාන එක එහෙම දෙයක් තියෙනවා හැබැයි අර නිකන් අර මේ පේන තෙක්මානෙක වගේ සීන් එකක් ඒක ඒ අඩෝරුයින් පෝටල් එක yes guys ඉතින් වාසනාව දොර ඇරලා බලනවා කියන්න ඕන ඔක තමයි මේකේ අයන් හරි මොනවා හරි තිබ්බොත් මං ගොඩ නැත්තම් ඉවරයි ඒත් අයියේ please නගට් හරි තියෙන්න නගට් කියන්නේ please යේ yes guys ඉතින් මං අයන් හොයාගත්තා අයියේ අපි අයන් හොයාගත්තා යකෝ මේ yes ඕනම කරන දේවල් ටිකක් තියෙන guys ගොඩක් හොඳයි ඉතින් අයන් හොයාගත්තා කියන එක අයිය අපි ගොඩක් කරා කරමු දෝයි නේද පෝඩල් එකෙන් එහෙම කරමුකෝ ෂවලන්න guys ඉතින් මට මගේ ෆේස් එක රිවීල් කරන්න ඕනේ මොකද මොකක් හරි තවත් කරමුද එක අයිය තව මොකක් හරි එකක් කරමු ඉතින් ඔයාලට හිතනවා නම් ඒක ෆෙයා නෑ ඔතන තියෙන අයන් නගට් එකක් කියලා මට ඔයාලට දෙන්න තියෙන මෙන්න මේ දේ හොරේ අපි දාගමු ඔක්කොටම කලින් මේක දාගමු වා දෙවෙනි ඒ අයියේ අපිට ඊට කලින් හම්බුණා නේද මෙන්න මෙතෙන්ට දාගන්න එක දෙවනියට මට කියන්න තියෙන අයියන් ඔයාලට ඔය ඔක්කොම දාන්න ඔන්න ඔයාලගේ ප්‍රශ්නේ මම විසඳුවා හරිද මං අයන් හොයාගත්තා එකයි යන්න එක ඉතින් guys අනේ අයියා තවත් එක් කරමුකෝ ඕක අයන් හොයාලට වැඩක් නෑනේ තවත් එව්ව කරමු දැන් අපිට කරන්න තියෙන්නේ මොකද එක දෙයයි මොකද ඉන්වටරි එකට ගියා මේක ගත්තා. අනේ මේක මෙතනින් තිබ්බා මේක මෙතනින් තිබ්බා මෙහාට ආවා මේක ගත්තා අපේ බෝට් එක හුරේ බෑ අයි ගෝල්ඩන් එක කඩාගන්නද අපිට ඕනේ ඩයිමන්ඩ් පිකැක්ස් එකක් අපිට නිකන් වලින් කඩන්න බෑ කැඩෙනවා තනිකර බෑ guys ඉතින් මං අයන් හොයාගත්තා ඉතින් guys ඔයාලට හිතනවා නම් අද වීඩියෝ එක හොඳයි කියලා like කරන්න subscribe කරන්න comment කරන්න share කරන්න මේ Nano Master please like subscribe comment and share